සුබ දවසක් ඒවා කියලා පිළිගන්න මගේ යාළු හැමදෙනාම අද ටෙක් YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ CapCut app එක use කරලා වීඩියෝ එඩිටින් කරන යාළුවන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන ඒ තමයි යන CapCut app එක මුලින්ම අපිට හම්බෙච්ච සුපිරම වීඩියෝ app එකක් ඕනම විදිහට වීඩියෝ එඩිටින් කරන්න පුළුවන්. අපිට TikTok එක හරහා තමයි මේ app එක හඳුන්වලා දෙන්නේ. ඒ වෙද්දි මේ CapCut app එක අපිට ඕනම effect එකක් free ලබලා දීලා තිබුණා. දැන් මේ app එකට එන්න කට්ටිය ඇඩ් වෙලා වීඩියෝ එඩිටින් කරන්න පටන් ගත්තාම හොඳ රේට් එකකට ඇවිල්ලා දැන් යාළුවගේ එෆෙක්ට් එහෙම අපිට බයි කරලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රෝ වර්ෂන් එකට කන්වර්ට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට එතකොට මුදලක් ගෙවලා තමයි මේ app එක use කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන මේ CapCut app එකේ තියෙන ඉන්ටර්ෆේස් එකම තියෙන ඒ එඩිටින් ටූල් එහෙම තියෙන වෙනස්ම විදිහේ app එකක් ගැන විස්තර අරගෙන අපි බලමු මේ CapCut app එකක් ගතහැරලා මේ app එකෙන් ඒ විදිහටම වීඩියෝ එඩිටින් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. අපි බලමු මොකද්ද මේ වීඩියෝ එඩිටින් app එක කියලා. හරියන්නේ අපි මේ app එක download කරගන්න මුලින්ම ඔයාගේ phone එකේ Play Store එකට ගිහින් Vita Video Editor කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට කළු පාටයි සුදු පාටයි logo එකක් තියෙන මේ වගේ video editing app එකක් මෙතන පෙන්නනවා. ඔයාලා අන්න ඒක download කරගන්න ඕනේ. මේකත් CapCut app එක මුල් කාලේ ආවා වගේම අලුතෙන් ආපු app එකක් MB 102ක් වගේ වෙනවා. ඔයාලත් මේක මෙන්න මේ විදිහට download කරගන්න. ඉතින් යාළුවනේ මේ app එකත් අලුතෙන් හඳුන්වලා දීපු හින්දා මුල් කාලේ ඔයාලට free version එක දීලා පස්සේ CapCut එකේ වගේම pro version එකක් දෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් pro version එකක් දෙනකන් ඔයාලට මේකෙන් වීඩියෝ සුපිරියට edit කරගන්න පුළුවන්. හරියල්නේ දැන් අපේ app එක download වෙලා ඉවරයි. අපි access දීලා ඇතුළට ගිහින් බලමු app එකේ interface එක ඔයාලට හොඳට දැකලා පුරුදු interface එකක්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති CapCut app එකේ තියෙන interface එකම මේකෙත් ඒ විදිහටම තියෙනවා. මේකේ මගේ දකුණු අත පැත්තේ තියෙන CapCut app එකේ මම වීඩියෝ එකක් add කරන එක. වම් අත පැත්තේ තියෙන්නේ Vita එකේ වීඩියෝ එකක් add කරන එක. ඉතින් ඔයාලට හොඳටම පේනවා ඇති එකම විදිහේ වීඩියෝ එඩිටින් ටූල් තමයි මේ app දෙකේම තියෙන්නේ කියලා. ඉතින් CapCut app එකේ effect වගේ සියලුම දේවල් වලට pro version එක ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට Vita app එකේ මේ සියලුම editing tool ඔයාලට free ලැබලා දීලා තියෙනවා. දකුණු අත පැත්තේ පේන display එකේ ඔයාලට පේනවා ඇති මම effect වලට ගියාම ගොඩාක් effect pro version එකට convert වෙලා කිසිම effect එකක් free දෙන්නේ නැති තත්ත්වයට වගේ පත් වෙලා තියෙනවා. එතකොට ඔයාලට අනිවාර්යෙන් $4ක් $5ක් නැත්නම් $16ක් වගේ ප්‍රමාණයක් දීලා මේක අනිවාර්යෙන් බයි කරන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ එහෙම බොරුවට බයි කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඒ effect ටිකම අපිට Vita app එකෙත් free ලැබලා දීලා තියෙනවා. ඉතින් ඔයාලගේ වීඩියෝ එක ලස්සනට කලින් වගේම Vita app එකෙන් download කරගන්නවට පුළුවන්. Vita app එක අලුතෙන් නිර්මාණය කරපු නිසා CapCut එකේ තියෙන සමහර function Vita app එකේ තාම නිර්මාණය කරලා නැහැ. ඉතින් ඔයාලට ඒක පොඩි අවුලක් වෙන්න පුළුවන් යාළුවනේ. ඒ වුණාට Vita app එකේ ඉස්සරහට CapCut එකේ කරා වගේම ඒ ෆන්ක්ෂන් ඔක්කොම හොඳ අප්ඩේට් එකකින් ඔයාලට ලබලා දෙවි. ඉතින් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන තැනත් එකම විදිහට quality හදලා වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් විදිහට මෙයාලා හදලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් දැන් මේ CapCut app එක සල්ලි දීලා buy කරලා වීඩියෝ එඩිට් නොකර පැත්තකින් තියලා මේ අලුත් app එක download කරලා වගේ වීඩියෝ එක ලස්සනට edit කරගන්න. ඉතින් යාළුවනේ මේ app එකත් මුල්ම කාලේ අපිට free ලැබලා දීලා පස්සේ වෙද්දි buy කරන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඉතින් මුල්ම කාලේ ඔයාලට පුළුවන් මේකෙන් CapCut app එකේ කරා වගේම වීඩියෝ සුපිරියට edit කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම පල්ලෙහෙන් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. තව මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්න. සුබ දවසක්.